කටහඬ වැදගත් වෙන්නේ ගායකයෝ, නිවේදකයෝ, කතිකයෝ ප්‍රසංග වේදිකාවක ඉදිරිපත් කරන අයට විතරද? නෑ. කටහඬක් තියෙන ඕනම කෙනෙකුට කටහඬ පරිස්සම් කරන එක වැදගත් වෙනවා. ඔයා ගුරුවරයෙක්ද? එහෙමත් නැත්නම් ඔයා සමූහයකට කතා කරන කෙනෙක්ද? ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද? එහෙමත් නැත්නම් කටහඬෙන් වැඩක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. කටහඬ කියන්නේ ඇඟිලි සලකුණු වගේ පරිස්සම් කරන්න ඕන දෙයක්. මොකද ඔයාගේ කටහඬ තියෙන්නේ ඔයාට විතරමයි. වීඩියෝ කිවරනකම් බලන්න. ඇයි ඔයා කටහඬ පරිස්සම් කරන්න ඕනේ? සද්ද වැඩි කරලා බැලුවද? වොලියුම් ඇහෙන්නේ නැහැ කියලා හිතුවද? නෑ. මගේ කටහඬ පොඩි වෙලාවකට නැති වුණා. පොඩ්ඩක් හිතලා බලන්න, ඔයාගේ කටහඬ ඔයාට නැති වුණොත් ඔයා මොකද කරන්නේ? අපිට කටහඬ වැදගත්ම වෙන දේ තමයි ඔයාට තියෙන හැඟීමක් ප්‍රකාශ කරන්න. ඒ වගේම sannivedanaya කරන්න. ඔයාගේ කටහඬ ඇත්තටම ඔයාට ගොඩක් වටිනවා. මතක් කරලා බලන්න, එක මොහොතකට හරි ඔයාගේ කටහඬ නැති වුණු දවසක් පුදුමයි නේද? කටහඬ නැති වුණොත් ඔයාට මොනතරම් දේවල් අහිමි වෙයිද? කටහඬෙන් වැදගත්ම දේ හැඟීම් ප්‍රකාශ කරන්න. ආදරේ, කරුණාව, ඒ වගේම අපි කෙනෙකුට තියෙන පණිවිඩයක් දෙන්න කටහඬ අපි විවිධ විදිහට පාවිච්චි කරනවා. ටෝන් එක, කටහඬේ තියෙන වේගය, ඒකේ තියෙන ස්ථාවරත්වය, ගැඹුරු බව, ඒ වගේම ප්‍රකාශ කරන විදිහ අනුව අපිට කටහඬ විවිධාකාර දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. වැඩියෙන්ම කටහඬ වැදගත් වෙන්නේ කටහඬ පාවිච්චි කරන අයට. ඉතින් ඔයත් කටහඬ පාවිච්චි කරනවා නම් මේ දේවල් ගැන තව පොඩ්ඩක් හිතන්න. කටහඬ වේගෙන් පාවිච්චි කරනකොට කටහඬේ තියෙන තියුරු බව, ස්වභාවිකත්වය නැති වෙලා යනවා. ඒ වගේම කටහඬ හිමින් පාවිච්චි කරන්න පුළුවන්. කටහඬින් අපිට පුළුවන් විශ්වාසය ඇති කරන්න. මතක් කරලා බලන්න, ඔයාට කෙනෙක් ආදරෙයි කියනකොට ඒක කටහඬෙන් කොයිතරම්නම් විදිහට දැනෙනවද කියලා. අපිට ආදරෙයි කියලා විවිධ විදිහට කියන්න පුළුවන්. මම ඔයාට ආදරෙයි. මම ඔයාට ගොඩක් ආදරෙයි. මම ඔයාට ආදරෙයි. මම ඔයාට ආදරෙයි. ඔයාට වැඩියෙන්ම දැනෙන්න ආදරය කියපු කෙනෙක් ඉන්නවා නම් එයාව පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා දන්නවද? ලෝකේ මේ වෙනකොට ඇත්තද බොරුද කියන්නේ කියලා කටහඬින් හොයන්න පුළුවන් මැෂින්ස් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මැෂින් වලට ඔයාගේ කටහඬ රීඩ් කරන්න පුළුවන්. එතකොට ඔයා දන්නවනේ ඔයාටත් පුළුවන් ඔයත් එක්ක කතා කරන කෙනා මොන වගේ හැඟීමකද ඉන්නේ කියලා කියන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි මේ මැෂින් එකට පුළුවන් ඔයා ඇත්තද බොරුද කියන්නේ කියලා හරියටම ඉන්ඩිකේට් කරන්න. ඉතින් මේ වගේ දේවල් ලෝකේ පාවිච්චි කරනවා තාක්ෂණයෙන් දියුණු රටවල් කටහඬ විවිධ ආකාරයේ වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න. කටහඬ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ඔයාට කෝල් එකක් ආපුවාම සමහරු අහනවා නේද? කටහඬින් අඳුරන්න බැයිද කියලා. අපි කියනවා එතකොට ඔබ කටහඬින් අඳුරන්නේ ජෝතිපාලද කියලා. ඇයි අපි ජෝතිපාල වගේ ජනප්‍රිය අපි හඳුනන අයගේ කටහඬවල් අපේ හදවතට ලං වෙලා එයාව ඉන්ඩිකේට් කරන්නේ? මොකද එයාගේ කටහඬ එයාට විතරයි තියෙන්නේ. ඔයාගේ කටහඬත් ඔයාට විතරයි තියෙන්නේ. ඒ ගැන මම ඉස්සරහට කියන්නම්. ඒ වගේම තමයි ඔයාගේ කටහඬ ඇතුලේ ඔයා නොහිතුවට වැදගත් පෞරුෂයක් තියෙනවා. කෙනෙක්ගේ කටහඬ ගැඹුරු වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ කටහඬ බොහොම හෘදයාංගම වෙන්න පුළුවන්. කොහොම වුණත් මතක තියාගන්න, ඔයාගේ කටහඬ ඔයාටම යුනික්. සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒ කියන්නේ කෙනෙකුට තවත් කෙනෙක්ගේ අදහසක් ප්‍රකාශ කරනකොට ඒ පිළිබඳ තියෙන විශ්වාසය ගොඩනගන්න. විශේෂයෙන්ම කටහඬ වැදගත් වෙනවා. සමහරු තරවටු කරලා බොහොම භයංකාර විදිහට මම උඹට මේක අවසාන වතාවට කියන්නේ. මේ විදිහට කටහඬ පාවිච්චි කරනවා කෙනෙක් බය කරන්න. ඒ වගේම තමයි අපි කෙනෙක්ගේ හදවතට දැනෙන්න කතා කරොත් ඒ දැනෙන ස්වභාවය අනුව ඒ කෙනාට අපි ගොඩක් ලං වෙනවා. අපේ හිතේ තියෙන අපි කාටවත් නොකියන දේ පවා ඒ කෙනාට කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ලෝකයේ ජනප්‍රිය ගායක ගායිකාවෝ ඉන්නවා. ඒ කෙනාගේ කටහඬ කොහේ යවුණත් අපි දන්නවා මොන භාෂාවකින් කිව්වත් මෙන්න මේ කෙනාගේ කටහඬ කියලා. ඒ වගේම එල්විස් ප්‍රෙස්ලි වගේ ජනප්‍රිය ගායක ගායිකාවෝ ලෝකෙ බිහි වෙලා ඒ අයගේ කටහඬවල් මුළු ලෝකයක්ම ආදරය කරන්න පටන් ගත්තා. ඔයත් ආදරය කරන ඒ වගේම ඔයා දන්න කටහඬක් තියෙනවා නම් පල්ලෙහාන් මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
කටහඬේ විවිධ ස්වර පරාස තියෙනවා. විශේෂයෙන් ගායක ගායිකාවෝ කටහඬ භාවිතා කරනකොට විවිධ ස්වර පරාසවල ගීත ගායනා කිරීමේ හැකියාවන් විදහා දක්වලා තිබෙනවා. විශේෂයෙන් ඔපෙරා ගායිකාවන් වගේ ගායිකාවන්ගේ දක්ෂතා මුළු ලෝකෙම ඇගීමට ලක් කරනවා. විට්නි හුස්ටන්, මාරියා කේරි වගේ අයට අතිශය විශාල ස්වර පරාසයක ගීත ගායනා කරන්න පුළුවන්. ලංකාවේ ඔයත් දන්න, ඔයාටත් හදවතට දැනුණු ඒ වගේ ගායක ගායිකාවෝ ඉන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කටහඬ භාවිතා කිරීමේදී තවත් වැදගත්ම අවස්ථාවක් තමයි පසුබිම් කතනය. චිත්‍රපටිවල හඬනළුවෙක් විදිහට ඉදිරිපත් වෙන එක. ඔබ දන්නවද පසුබිම් කතනයක් තුලින් විශේෂයෙන් වාර්තා වැඩසටහන් වල වගේ පසුබිම් කතනය තුල රූප රාමු වලින් කියන්න බැරි බොහෝ දේ අපිට කටහඬින් පිටපතක් කරා කියන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි තෝරගන්නේ අපිට අවශ්‍ය දේ හරියටම ග්‍රාහකයාට ගෙන යන්න පුළුවන් කටහඬක්. ඒ අතරින් ඔබ දන්නවා ලංකාවේ වගේම ලෝකයේ ප්‍රසිද්ධ කටහඬවල් තියෙනවා. ඉතින් මේ කටහඬවල තිබෙන විවිධ ස්වර පරාසයන්, ඒ කටහඬේ තියෙන ගැඹුරු බව, හෘදයාංගම බව විවිධ අවස්ථාවල විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. කටහඬ තවත් වැදගත්ව භාවිතා වෙන අවස්ථාවක් තමයි වෙළඳ දැන්වීම. රේඩියෝ යුගයේදී වෙළඳ දැන්විල ප්‍රචාරණ කටයුතු සඳහා වැඩි මිලක් ගෙව්වා කටහඬ භාවිතා කරන හඬ ශිල්පීන්ට. අදත් වැඩිම මුදලක් අය කරන්නේ කටහඬ භාවිතයෙන් වෙළඳ දැන්වීම සඳහා තමන්ගේ හඬ ලබා දෙන ශිල්පීන්. ලංකාවේ ඔබත් දන්නවා බොහෝ දෙනෙක් තමන්ගේ වාණිජමය කටයුතු සඳහා භාවිතා කරන්නේ උසස්ම තත්ත්වයේ කටහඬක්. ඔබ හිතනවාද ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරන්න, එහෙමත් නැත්නම් තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න පාවිච්චි කරන්න ඕනේ බර කටහඬක් කියලා? එහෙමත් නැත්නම් ඔයා හිතනවාද ඔයාගේ කටහඬ මේකට ගැලපෙයි කියලා? සමහරුනම් හිතාගෙනනේ මේකට බර කටහඬක් දාන්න ඕනේ කියලා. ඔයාගේ අදහසත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාට මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා ඔයාගේ කටහඬත් ඇඟිලි සලකුණු වගේ ඔයාටම විශේෂයි, ඔයාට වැදගත් වෙනවා කියලා. මං එහෙම කියන්න හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි ලෝකේ රූපයෙන් සමාන අය ගොඩක් ඉන්නවා. ඒ අය ඒ අයට සමානකම් තියෙනවා. හැබැයි ඔයා දන්නවද ලෝකේ ඔයාගේ කටහඬ තියෙන්නේ ඔයාට විතරමයි. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. කෙනෙක්ගේ කටහඬ නිර්මාණය වෙන්න ඒ කෙනාගේ දේහ ලක්ෂණ ස්වරූපය ගොඩක් බලපානවා. කටේ පිහිටීම, උගුරේ පිහිටීම, දත්වල පිහිටීම, ඒ වගේම ඒ කෙනා කතා කරන ස්වභාවය, හඬේ තියෙන ගැඹුරු බව, ඒ කෙනාගේ හුස්ම ගන්න ප්‍රමාණයත් අතිශයින්ම වැදගත් වෙනවා මේ කටහඬ කියන එක එළියට ප්‍රචාරණය වෙන්න. ඉතින් බලන්න, ඔයා රූපයෙන් සමාන වුණාට තවත් කෙනෙක්ගේ කටහඬට ඔයාගේ කටහඬ සමාන වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණය නිසාම ඔයා දන්නවද විදේශ රටවල බැංකු කටයුතු සඳහා තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න කටහඬ පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයාගේ වොයිස් ප්‍රින්ට් එක පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ බැංකුවේ සිකියුරිටි එක පවත්වාගෙන යන්න පාවිච්චි කරන්න. අපේ රටේ කවද මේක වේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න ඔයාගේ කටහඬ පුළුවන් තරම් පරිස්සම් කරන්න. ඒ වගේම තමයි නීතිමය කටයුතු වලදීත් කටහඬින් ලබා දෙන පණිවිඩ දැන් නීතිමය වළංගුතාවයක් ලබා දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා ඔයා වොයිස් මැසේජ් එහෙම දානවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔයාගේ වොයිස් මැසේජ් එක යම් අවස්ථාවක යම් නීතිමය කටයුත්තක් සඳහා භාවිතා වෙන්න පුළුවන්. ඉතින් කටහඬ කියන දේ මේ වගේ වැදගත් බොහෝ පරාසවල විහිදෙනවා. ඉතින් ඔයාගේ කටහඬ ඔයා දියුණු කරගන්නේ කොහොමද? ඔයා පරිස්සම් කරන්නේ කොහොමද? මෙන්න මේ කාරණේ අතිශය වැදගත්. ඔයාගේ කටහඬ තියෙන කටහඬ ගොඩක් වටිනවා. ඒ කටහඬ වෙනස් කරගන්නව නම් ඔයා අනිවාර්යෙන්ම ඒ සඳහා පුහුණු ගුරුවරයෙක්ව භාවිතා කරන්න ඕනේ. ලංකාවේ වගේම ලෝකේ ඕන තරම් ඉන්නවා කටහඬ පිළිබඳව ගුරුවරුකම් දෙන අය. හැබැයි පරිස්සම් වෙන්න. ඔයාගේ කටහඬේ පුංචි වෙනසකට පුළුවන් ඔයාගේ කටහඬ සදාකාලිකව නැති කරලා දාන්න. පුහුණු වෙනවා නම් නිවැරදි ගුරුවරයෙක් යටතේ පුහුණු වෙන්න. මෙච්චර වටින කටහඬ කොහොමද පරිස්සම් කරන්න කියලා අපි දැන් කතා කරමු. ඔයා එක දිගට ගොඩාක් වෙලා කතා කරගෙන යනවා නම් අනිවාර්යෙන් ඒ කතා කරගෙන යන අතරතුරේ පුංචි විවේකයක් දෙන්න. ඒ විවේකයේ අතරතුරේ පුළුවන් තරම් වතුර බොන්න. වතුර බොනකොට ඔයාගේ කටහඬේ තියෙන ස්වර තන්ත්‍ර පුළුවන් තරම් සැහැල්ලු වෙනවා. ඔයාට තව ගොඩක් වෙලා කතා කරන්න අවශ්‍ය ශක්තිය ස්වර තන්ත්‍ර ඔයාට හදලා දෙනවා. ඒ වගේම තමයි ඔයා කතා කරද්දි සමහරු ඉන්නවා කෑ ගහලා කතා කරනවා. සමහරු ඉන්නවා මුමුණමින් කතා කරනවා. මේ දෙකම හොඳ නැහැ. ඔයාගේ සාමාන්‍ය කටහඬින් පුළුවන් තරම් කතා කරන්න බලන්න.
ඒ වගේම තමයි යම් අවස්ථාවන් වලදී ඔයාට සමූහයක් ගොඩක් දෙනා ඉස්සරහා කතා කරන්න වෙනවා. ඒ වෙලාවට ඔයා කෑ ගහලා කතා කරන එක කිසිම වෙලාවක කරන්න එපා. ඒ වෙලාවට පුළුවන් නම් මයික් එකක් සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරන්න. අහගෙන ඉන්න අයටත් ලේසි, ඔයාටත් පහසුයි. සෙම් ප්‍රතිශ්‍යාව හරි උගුරේ රෝගයක් හරි තියෙනවා නම් කතා කරන එක පුළුවන් තරම් අඩු කරන්න. මොකද ඔයාගේ කටහඬ සමහර විට නැති වෙලා යන්නම ඒකක් හේතුව වෙන්න පුළුවන්. ඔයාට තියෙන රෝගය සෙම් ප්‍රතිශ්‍යාව දිගින් දිගටම තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙම කරලා ඉක්මනටම ඔයාගේ කටහඬ නිරෝගී කරගන්න. මොකද ඔයාගේ කටහඬ ඔයාට ගොඩක් වැදගත් කියලා ඔයා දැන් දන්නවනේ. කටහඬ කියන්නේ පරිස්සම් කරන්න ඕනේ දෙයක්. මේකත් අර උපකරණ වගේ තමයි. කාලයත් එක්ක පාවිච්චි කරනකොට මේක පුහුණුවකට ලක් කරොත් ඔයාට දිගටම හොඳ කටහඬකින් වැඩ ගන්න පුළුවන්. ඒක නිසා ඔයා නිර්දේශ කරන හොඳ ගුරුවරයෙක් යටතේ කටහඬ පුහුණු වෙන්න. ලෝකෙ වගේම ලංකාවෙත් හොඳ ගුරුවරු ඉන්නවා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඒ වගේ හොඳ ගුරුවරයෙක් හම්බෙන්න කියලා. මේ අය අතරින් හොඳම ගුරුවරයා ඔයා වෙන්නේ ඔයා ඔයාගේ කටහඬට ආදරය කරොත් විතරයි. ගුරුවරයෙකුට පුළුවන් මඟ පෙන්වන්න. මම පොඩි ටිප් එකක් දෙන්නම්. මමත් මේ කටහඬ හදාගන්න ගොඩක් ගුරුවරු ළඟට ගියා. ගුරුවරු හම්බුණා. ඒ අය දෙන දේ, ඒ අය කියා දෙන දේ ඔයා කරේ නැත්තම් කවදාවත් ඔයාට ඔයාගේ කටහඬ හදාගන්න බෑ. මහේන්ද්‍ර පෙරේරා මහත්මයා දවසක් මට මෙහෙම කතාවක් කිව්වා. ලොකු අයියේ ඔයාට මම කියා දෙන දේවල් ඔයා කරේ නැත්තම් ඔයාට කටහඬ හදාගන්න බෑ. හරියට සෙම හැදිලා දවස් දෙක තුනක් ලුණු කනවා වගේ වැඩක්. ඒක නිසා ඔයත් ඔයාගේ කටහඬ පරිස්සම් කරගන්න. ඔයාගේ කටහඬ පුහුණු කරන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. ඔයාටත් කටහඬ ගැන ගොඩක් දේවල් කියන්න ඇති. ගොඩක් දේවල් කතා කරන්න ඇති. ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මේ වගේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඉස්සරහට මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.